කිසිම කෙනෙකුට කරදරයක් නොවි ගසා කෑම නැතුව ජීවත් වෙන්න ඕන. ගමට සේවයක් වෙන්න ඕන. චරිතින් හොරයක් බොරුවක් නැතුව වංචකාරය නැතුව ඉන්න ඕන. ගුණ මහත්මා ගති ගුණ තියෙන මැරවැරකම් කරන්නේ නැතුව ගමට සේවයක් කරන හොඳ කෙනෙක්පත් වෙනවා නම් තමයි අපි ගොඩක් කැමති. හොඳ දැනුමක් තියෙන කෙනෙක් ආව නම් හරි. රටට පාලනය කරන්න පුළුවන් කෙනෙක්. නැතුව දෙපැත්තට වෙන කෙනෙක් නෙමෙයි අපිට. ඉතින් අපිට සේවයක් වෙන විදියට මේ වෙනසක් සිද්ධ වෙනොත් හොඳයි කියලා හිතනවා අපි. ගහගෙන මරාගෙන යන්නේ නැතුව මේ හොඳ විදියට යන්න മന്ത്രിවරයෙක් වුණොත් හොඳයි. හැමෝටම එක විදියට සලකන උඩින් යන්නේ නැති පොළොවේ පය ගහලා ජීවත් වෙන മന്ത്രിවරයෙක් වෙන්න. හොර නැති උන් තමයි ගන්න ඕන. හොරුන්ට දීලා දෙන්නේ නැහැ මේ සැරේ. දේශීය සභාව කියන එක හරියට ක්‍රියාත්මක වෙන්න එපයි. සභාපතියගේ වංචාවටයි ඒකේ ඉන්න ගෝලියෝ බාලියෝ ටිකයි රනින් කරන එකක් කරලා වැඩක් නැහැ නේ. අලුත් සෙට් එකක් ඇවිල්ලා අලුත් වෙම් කරන එක හොඳයි. අලුත් මුණ දින හොඳයි. කරනුන කොහොමද පගාව ගහලා පුරුදු කට්ටිය ඉන්නේ. පගාව ගන්න නැති අල්ලස් ගන්න නැති උසේ ගන්න නැති කට්ටිය තමයි අපි මේපත් වෙන්න ඕනේ. හොරබරුව අපිට ඔහෙත්ම ඕනේ නැහැ. ඒ ඉඳලා අපි මෙතෙන්ට වැටලා තියෙන්නේ. මෙතනින් ඉස්සරහට යන්න නම් අපිට හොඳ දුරදක්නයක් තියෙන හොඳ මිනිස්සු. ඒ කියන්නේ දැනුගත් මිනිස්සු. ඉදිරියට යන්න ඕනේ. ඉන්න අය ආයිලා කවදාවත් මේ දේවල් කරන්නේ නැහැ. මේගොල්ලෝ කියපු දේවල් කිසි දෙයක් කෙරුන්නේ නැහැ නේ. අවංක මිනිස්සු ටිකක් එන්න ඕනේ මේ දේවල් කරන්න. අපිට පොඩි මිනිහට සෙතක් වෙන අය තමයි ඉතින් ප්‍රාදේශ සභාවෙන් අපි මේව පත් කරගන්න ඕන. ආපු වංචා කරන කණෙන් ඉඳලා දාන්න ඕනේ.